ආයිබෝන් පිළිගන්නවා අභිධර්මයේ කතාමාලාවේ 3 වෙනි කතාංගයට. ඉතින් අපි පටන් ගත්ත මේ සීරීස් එකේ පළවෙනි කතාංගෙන් අපි කතා කරා පරමාර්ථ ධර්මතා 4ක් තියෙනවා කියලා. ඒ පරමාර්ථ ධර්මතා 4ෙනුත් පළවෙනිය චිත්තය. සිත. මේ සිත කොහොමද වැඩ කරන්නේ සහ සිතේ විභේදනය මොකක්ද කියන එක අපි දෙවන කතාවෙන් තේරුම් ගත්තා. එහෙනම් අද අපි එකතු වෙලා තින්නේ මනසේ යූසර් මැනුවල් එක ලියා ගන්න එපිසෝඩ්ස් වල 3 වෙනි එපිසෝඩ් එකට. සහෘදයනි, ඔබ දන්නවාද ඔබගේ සිත චිත්තක්ෂණයක් කියන කාලය තුලදී ඉපදිලා පැවතිලා නැති වෙලත් යනවා කියලා. ඉතින් මේ චිත්තක්ෂණය කියන කාලය කොච්චර කුඩාද කියනවා නම් එය ඔබ ඇසිපිය ග්‍රහණ කාලයෙන් ලක්ෂ කෝටියෙන් එක්වරක් කියලා අපි කලින් කතාවලදී තේරුම් ගත්තා. ඉතින් මිත්‍රවරුනි, මේ චිත්තක්ෂණයක් කියන කාලය තුලදී සිතක් ඇති වෙලා පැවතිලා නැති වෙලත් යනවා. ඉතින් මේ process එක මෙහෙම දිගට සිද්ධ වෙන නිසා අපිට අපි මේ ඉන්නේ මේ වගේ process එකක කියලාවත් තේරුම් ගන්න බෑ. ඒක තේරුම් ගන්න නම් අපි මනසේ යූසර් මැනුවල් එක තේරුම් ගන්න වෙනවා. ඒක තේරුම් ගන්න නම් අපි සිත දිහා හොඳින් අධ්‍යයනය කරන්නත් වෙනවා. ඒත් එක්කම අපි මේ සිත වැඩ කරන්නේ කොහොමද? මොනවද මේ තියෙන සිත් වර්ග? මේ සෑම දෙයක්ම පිළිබඳව හරි අවබෝධයක් ගන්න වෙනවා. ඉතින් මිත්‍රවරුනි, මේ චිත්තක්ෂණයක් කියන චූටි කාලය ඇතුළතදී හටගෙන පැවතිලා නැති වෙන සිත ප්‍රධාන වශයෙන්ම කොටස් 89කට අභිධර්මයේ හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් හිතන්න මේ වගේ චූටි කාලයක ඇතිවන හිතකුත් කොටස් 89කනුත් පෙන්වලා දීලා තියෙනවා. එහෙනම් අපි තේරුම් ගමු මේ කොටස් 89 කොහොමද එකතු වෙන්නේ කියලා. ඉතින් අපි දෙවෙනි කතාමාලාවෙන් කතා වුණා වගේ මේ සිත් ප්‍රධාන භූමි නැත්නම් තලයන් 4ක ඉපදෙනවා. කාමාවචර භූමිය, රූපාවචර භූමිය, අරූපාවචර භූමිය සහ ලෝකෝත්තර භූමිය. ඉතින් මේ තලයන් සියල්ලෝගෙම ඇතිවන සිත් ගණන ගත්තොත් එහෙම මේ සිත් ප්‍රධාන වශයෙන්ම කොටස් 89කට කැටගරයිස් කරන්න පුළුවන්. ඉතින් ඒකෙනුත් අපි දැන් බලන්න යන්නේ කාමාවචර ලෝකේ ඇතිවන සිත් කොයි වගේද කියලා තේරුම් ගන්නයි. සහෘදයනි, අපි මෙහෙම පටන් ගමු. හිතන්න ඔබ ඔබේ කම්පියුටර් තිරය දිහා බලාගෙන ඉන්නවා කියලා. ඔබ ওই කම්පියුටර් තිරය දිහා බලාගෙන ඉද්දී ඒකෙන් ඔබට පින්තූරයක් පේන්නේ පික්සල් ලක්ෂ ගණනක් එකතු වෙලා තමයි ඔබට ඒ පේන පින්තූරේ පේන්න පටන් ගන්නෙ. ඉතින් අපේ සිතත් මේ වගේ තමයි. අපේ සිතත් චිත්තක්ෂණයක් කියන චූටි කාලයක් ඔස්සේ ඉපදිලා පැවතිලා නැති වෙලා යනවා. ඉතින් අපිට මේ කාලය තුලදී මේක පේන්නේ එක දිගට ගලාගෙන යන දිය පහරක් වගේ. එක සිතක් ඉවරුණු ගමන් තව සිතක් පටන් ගන්නවා. ඒක කවදාවත් නවතින process එකක් නෙමෙයි. ඒක නිසා අපිට තේරෙන්නේ අපි ඉන්නෙත් මේ සිත් පරම්පරාවක කියලා. ඉතින් මේ සිතුවිලි අසංකත සංඛ්‍යාවකින් එකතු වෙලා හැදිලා තියෙනවා. ඉතින් අභිධර්මයේ මම කලින් කිව්වා වගේ මේ සිත් ප්‍රධාන වශයෙන්ම කොටස් 89කට බෙදලා පෙන්නනවා. ඉතින් මම ඉස්සරහට කරන එපිසෝඩ්ස් වලින් මේ මනසේ යූසර් මැනුවල් එක තේරුම් ගන්න, මේ සිත් කොහොමද වැඩ කරන්නේ, මේ සිත් ඇති වෙන්නේ කොහොමද, මේ සෑම දෙයක් ගැනම තොරතුරු ඔබලට අරන් එන්න පොරොන්දු වෙනවා. ඉතින් සහෘදයනි, අපි ගොඩක් වෙලාවට ගත කරන්නේ මේ කාමාවචර ලෝකයේ තුලයි. කාමාවචර ලෝකය කියලා මොකක්ද කියලා දැනගන්න ඕන නම් මගේ දෙවෙනි එපිසෝඩ් එකෙන් බලන්න. ඒකේ පැහැදිලිවම කියනවා කාමාවචර ලෝකය කියන්නේ මොකක්ද කියලා. ඉතින් අපි මේ අභිධර්මයේ ඉස්සරහට යද්දී මේකේ තියෙන ගැඹුරු කොටස් තේරුම් ගන්න නම් අපි චූටි තැන් වලින් අල්ලගෙන ඉස්සරහට යන්න ඕනේ. ඉතින් ඒක නිසා අද මේ එපිසෝඩ් එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ලෝක වල ඇතිවෙන සිත්වල ප්‍රධානම බේස් එක මොකක්ද කියන කාරණාව තමයි අද අපි මේ එපිසෝඩ් එකෙන් කතා කරන්නේ. ඉතින් මේ කාමාවචර ලෝකයේ අපි අත්විඳින සිත් වලින් ගත්තාම කොටසක් කුසල් සිත්, ඒනුත් කොටසක් අකුසල් සිත්, තවත් සිත් කොටසක් තියෙනවා විපාක සිත් කියලා. ඒත් එක්කම තවත් සිත් කොටසක් තියෙනවා ක්‍රියා සිත් කියලා. අපි යහපත් දේවල් කරපුවාම අපිට ඇතිවෙන සිත් වලට අපි සරලවම කියනවා කුසල් සිත් කියලා. එතකොට අකුසල් සිත් කියලා කියන්නේ අපිට අනාගතයේදී අනිසි විපාක නැත්නම් අඳුරු විපාක ගෙනල්ලා දෙන්න පුළුවන් සිත් වලට අභිධර්මයේ ඔස්සේ හඳුන්වලා දීලා තියෙනවා අකුසල සිත් කියලා. ඉතින් තවත් සිත් කොටසක් තියෙනවා විපාක සිත් කියලා. මේ විපාක සිත් කියන්නේ අපි කලින් කරපු වැරදි නිසා, එක්කෝ අපි කලින් ආත්මික කරපු වැරදි නිසා විපාක ලබන සිත් වලට තමයි විපාක සිත් කියලා කියන්නේ. ඒත් එක්කම තියෙනවා ක්‍රියා සිත් කියලා. මේ ක්‍රියා සිත් කියලා කියන්නේ ඔයාවත් මමවත් හිතලා කරන්නේ නැති දේවල් වලට තමයි ක්‍රියා සිත් කියලා කියන්නේ. ඒ වගේ කුසලත් අකුසලත්
නොපවතින බව අභිධර්මයේ පැහැදිලිවම පෙන්වුම් කරලා දීලා තියෙනවා. ඉතින් අපි මේ ගැඹුරු කාරණා ටික පොඩි ලස්සන එක්සැම්පල් එකකින් තේරුම් ගමු. හිතන්නකෝ ඔයා දැන් උදේම නැගිටලා ඔන්න රසම රස කෝපි කෝප්පයක් බොන්න යනවා කියලා. ඉතින් ඒ රසය විඳින මොහොතේදී ඔයාගේ සිත තියෙන්නේ කාමාවචර කුසල් සිත් කලාපයේ. ඉතින් ඔයා මෙන්න මේ කෝපි කෝප්පේ බිබීදී ඔන්න හදිසියෙම ඔයාගේ අත ලිස්සලා මෙන්න මේ කෝපි කෝප්පේ බිමට වැටිලා කැඩිලා බිඳිලා යනවා. හරි දැන් ඔයාට තරහක් මතු වෙනවා. මේකත් එක්කම ඔයාට ඇති වෙන්නේ අකුසල සිත් වලට හේතු වෙන කාරණා ටිකක්. ටික වෙලාවම මෙහෙම ගියාට පස්සේ ඔයා සාමාන්‍ය විදියට ගිහිල්ලා ඔයාගේ උදේ කෑමක් ගන්නවා. ඉතින් මේ ඇති වෙන සිත් කලාපය ක්‍රියාසිතක් විදියට හඳුන්වලා දෙන්න පුළුවන්. ඉතින් මේ කාමාවචර ලෝකයේ ඇති වෙන මේ සිත් ඔක්කොම 54ක් කියලා පෙන්වලා තියෙනවා. මේ සිත් 54 අපි හැම මොහොතේම අත්විඳිනවා. හැබැයි අපි මේ සිත් කැටගරයිස් වෙලා තියෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්න නැහැ. ඒ සිත් හටගන්නේ කොහොමද කියලා අපි තේරුම් ගන්න නැහැ. එහෙනම් ඒ ටික තේරුම් ගත්තොත් මං හිතනවා අපි මේ යූසර් මැනුවල් එක ලියා ගන්න ගොඩක් පහසු වෙයි කියලා. ඉතින් සහෝදරයනි රූපාවචර සිත් 15. රූපාවචර සිත් 15 සාමාන්‍යයෙන් ඇති වෙන්නේ භාවනා යෝගීව ඉන්න පුද්ගලයන්ට. ඕන්න පුළුවන් තමන්ගේ සිත කොයි විදිහටද වැඩ කරන්නේ සහ ඒ සිත් ඇති වෙන දිහා බලාගෙන ඒ දේ තේරුම් ගන්න අවබෝධ කර ගැනීමට හැකියාවක් ඕන්ට තියෙනවා. ඉතින් මේ සිත හැමවිට එකඟ වෙයිගෙන එද්දී විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතා කියන ධානාංග වලට මේ පුද්ගලයන් ගමන් කරනවා. අපිට මේක තේරුම් ගන්න අමාරුයි මොකද අපි ඒ වගේ අවස්ථාවන්ට තාම මුහුණ දීලා නැති නිසා. හැබැයි මේ කාරණා තේරුම් අරගෙන ඉඳීම වැදගත් වෙනවා අභිධර්මයේ ඉස්සරහට මේ කතා කරන ගැඹුරු දේවල් හරියට තේරුම් ගන්න. ඉතින් සහෝදරයනි අරූපාවචර සිත් 12. මේක රූපාවචර සිත් 15ටත් වඩා ඊ타ත්ම සියුම් තැනක්. මේකට ස්ථානයක්, රූපයක්, හැඩයක් නැතුව පවතින තැනක්. ඉතින් මේ සිත් ඇති වෙන්නේ රූපය කියන concept එක අභිභවා ගියපුවම තමයි මෙන්න මේ සිත් ඇති වෙන්නේ. සහෘදයනි ලෝකෝත්තර සිත් 8. මේ ලෝකෝත්තර සිත් 8 තමයි මෙතන තියෙන ගැඹුරුම සිත් 8. මොකද අපිට මේක තේරුම් ගන්න මේ අභිධර්මයේ මුල ඉඳන් අගටම තේරුම් ගන්න වෙනවා. නැත්තම් මේක තේරුම් ගන්න අපිට හැකියාවක් හම්බෙන්නේ නැහැ. මේ ලෝකෝත්තර සිත් 8 මාර්ග 4ක් සහ ඵල 4ක් එක එකතු වෙනවා. ඒත් එක්කම මේ සිත් 8 ඇති වෙන්නේ නිර්වාණය කියන උතුම් අරමුණත් සාක්ෂාත් කරගන්නමයි. ඉතින් දැන් ඔයාලා කල්පනා කරනවා ඇති අපි මොකටද මේ සිත් 89 ගැන තේරුම් ගන්නේ කියලා. ඉතින් සහෝදරයනි ඔයාලා මේ සිත් 89 ගැන තේරුම් ගත්තොත් ඔයාලට හැකි වෙනවා අපේ මේ මනසේ යූසර් මැනුවල් එක වැඩ කරන සිස්ටම් එක චුට්ට අල්ලගන්න. අපිට පුළුවන් වෙනවා මේ සිත් කොහොමද වැඩ කරන්නේ සහ මේ සිත් කැටගරයිස් වෙලා තියෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්න. ඒක ලොකු රුකුලක් වෙනවා අපිට මේ ගමන ඉස්සරහට යන්න. හරියට විද්‍යාඥයෙක්ට ආවර්තිතා වගුවේ තියෙන මූලද්‍රව්‍ය එකින් එක දැනගෙන ඉඳීම වැදගත් වගේ අපිටත් මේ සිතේ කැටගරයිස් ටික හරියට තේරුම් අරගෙන ඉඳීම වැදගත් වෙනවා මේ මනසේ යූසර් මැනුවල් එක ලියා ගන්න. ඉතින් සහෝදරයනි අපි මේ වීඩියෝ එකෙන් අද ඉගෙන ගත්තේ මේ ලෝකවල ඇති වෙන සිත් මොනවද කියන කාරණය පිළිබඳවයි. ඉතින් මේ හැම සිතක්ම කොයි වගේද මේවා කැටගරයිස් වෙලා තියෙන්නේ කොහොමද මේ කියන හැම කාරණාවක්ම මම මගේ ඉදිරි එපිසෝඩ්ස් වලින් ඔබලාට පැහැදිලිවම තේරුම් කරලා දෙනවා. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් කියලා හිතෙනවා නම් ලයික් එකක් දාන්න. ඒ වගේම ඔයාලට මේ දැනට කතා කරලා තියෙන මාතෘකා යටතේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් එන්න කමෙන්ට් සෙක්ෂන් එකට අපි ඒකෙදි කතා කරමු මොනවද මේ ප්‍රශ්න කියලා. එහෙනම් තවත් කතාවකින් හමු වෙනතුරු ඔබට සුබ දවසක් වේවා.